ඉතින් යාළුවනේ අපේ ලොකු මස්සිනාට හදිසියෙ රට යන්න වෙච්ච හින්දා අපි එයාට අරයි යන්න දොදලක් හැඳි ගෑවා. අපි බලමු අපි ඒක කළේ කොහොමද කියලා. ඔයාලටත් පුළුවන් වෙයි ලස්සනට දොදලක් හැඳි ගා ගන්න මේ වීඩියෝ එක බැලුවට පස්සේ. ඒ හින්දා දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔයාලට පේනවනේ මේ මිරිකන්නේ පොල් කිරි. මේ පොල් කිරි 10කින් ගාගත්තු පොල්. පොල් වලට වතුර දාලා මේ විදිහට පොල් කිරි 10ම කිරි මිරික ගන්න ඕන. මේ පේනවනේ ලොකු භාජනයකට දාගෙන මිරිකන කිරි ටික වෙනම අයින් කරගෙන මේ විදිහට පොල් ගෙඩි 10ම මුලින්ම කිරි මිරික ගන්න ඕනේ. එන්දම්ම ඒ විදිහට පොල් මිරිකන අතරේ මායි මාමන්දි එළියේ අප්තිමත් ගල් තුනක් අරගෙන ටිකක් ලොකුවට ලිපක් හැදුවා. ලිපක් හදලා පුරුදු දාලා ලිප පත්තු කළා. ඕන් තාමත් පොල් මිරිකනවා. තාමත් පොල් මිරිකලා ඉවර නෑ වගේ. අන්න අපි ලිප උඩින් තාච්චිය තියලා අර මිරිකගත්තු පොල් කිරි ඒ තාච්චියට දානවා. ඔයාලට පේනව නේද? එළිය මදි ටිකක් කරුවලේනේ. ඒකින්ද පොඩ්ඩක් ඉතින් වීඩියෝ එක පැහැදිලි නැතුව ඇති. ඔන්න ලස්සනට පොල් කිරි ටිකක් තාච්චියේ තියෙනවා. ලිපත් හොඳට ඇවිදිනවා ඔයාලට පේනවා නේද? ඔන්න ඔහොම තමයි අපේ වැඩේ යන්නේ. දිගටම ඉන්නකෝ අපේ වීඩියෝ එකත් එක්ක. ඔය ටෝච් එක ගහගෙන ඉන්නේ මගේ මාමා. එයා තමයි මේ වැඩවලට උපරිම සපෝට් එක දෙන්නේ. ඔන්න අම්මා තාමත් පොල් මිරි කරනවා. පේනව නේද? බාහන්න භාජන කීයක් තියෙනවද කියලා. මේ අතරේ ඉතින් අපි එහෙම මෙහෙම කුස්සිය අතු ගන්නවා. මොකද කුස්සිය පිරිසිදුකම තියාගන්නත් ඕරන්නේ. ඉතින් කොහොම තමයි බාන්න පිරෙනවා මිරිකනවා ඔය තියෙන පොල් ගෙඩි 10ක පොල් කිරි. ඔන්න අර කිරි කොට්ටට දාලා ගානට කිරි කොට්ටට හලනවා. හලපුවම ගානට කිරි ටික විතරක් බේරිලා අස්තරට යටට එනවා. ඊට පස්සේ අපි ඉතින් මේ පොල් කිරි ටික අරගෙන ගිහිල්ලා අර තාච්චියට දානවා. ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් දැන් තාච්චිය හොඳට නටනවා. තාච්චියේ තියෙන පොල් කිරි ටිකෙන් මේ ඇයිලා බුබුලු දානවා ඔයාලට පේනව නේද? ඔන්න ඉතින් මේ වැඩ කරන්නේ අපේ මාමණ්ඩි. මොකක්ද දන්නවද මේ කරන්නේ? මේ කරන්නේ දොදල් හැඳි ගන්න හැන්ද හොදනවා. ඔයා බලන්නකෝ මම ළඟට ගිහිල්ලා පෙන්නන්නම්කෝ පොඩ්ඩක් ඉන්නකෝ. ඔන්න බලන්න ඔය හැන්ද ඕක යකඩ හැන්දක් යකඩ කූරක් ගහපු ලී මිටක් ගහපු අඩි 6ක් විතර දිග හැන්දක්. මොකද දොදල් හැඳි ගාති ළඟට යන්න බෑ. ගිනි රස්නෙට අපිට රස්නේ. ඒකින්ද ඔන්න ඔය දිග හැන්දෙන් තමයි දොදල් හැඳි ගන්නේ. ඒ දොදල් හැඳි ගන්න හැන්ද තමයි මේ හොදන්නේ. මේක ඉතින් හොඳට හොදලා ගන්න ඕනේ. මලකඩ එහෙමත් තියෙන්න පුළුවන් නේ. ඔයාලා දැකලා තියෙනවද මේ වාගේ දොදල් හැඳි ගන්න පත්තක් මීට කලින්? දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්නකෝ. තව දේවල් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් ලිප මං ඈත ඉඳන් ඉතින් කැමරාවෙන් අල්ලලා තමයි මේ ඔයාලට පෙන්වන්නේ. ලිප නම් හොඳට ඇවිදිනවා. පොල් කටු දෙකකුත් දාලා තියෙනවා පේනවා නේද? වටේටම තියෙන කුරුද්ද අන්න අපේ මාමා ලිප තවත් වැඩි කරනවා ගින්දර දාලා. දැන් නම් ලිප හොඳට ඇවිදිනවා. ඔන්න ඉතින් කුස්සිය තත්ත්වය. අතු ගන්නවා. ඔය අතු ගාලා තියෙන්නේ. ඔය වැඩ ඉවර කරලා අන්න අම්මා ඔන්න දැන් කරන්නේ වැදගත් වැඩක්. පොල් පිරි ටිකට පාන් පිටි හාල් පිටි කලවම් කරනවා. පාන් පිටි නෙමෙයි යාළුවනේ හාල් පිටි. පොල් පිරි වලට හාල් පිටි කලවම් කරන වෙලාව තමයි මේ ඔයාලා දකින්නේ. හාල් පිටි මෙතන අවශ්‍ය ප්‍රමාණයන් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. දැනට ඔයාලා බලා ගන්න පොල් පිරි වලට ඔන්න හාල් පිටි කලවම් කරලා ඕක ඊට පස්සේ අතින් හොඳට කලවම් කරනවා දිය වෙනකම්. බලන්න අන්න ඒකට සීනිත දැම්මා. පොල් කිරියකට හාල් පිටි දාලා ඉතුරු අර තාච්චියට දාපු පොල් කිරි වලට නෙමෙයි ඉතුරු වෙච්ච පොල් තව ටිකක් පොල් කිරි ඉතුරු කරගෙන පොල් කිරි 10 කිරි වලින්ම තමයි. ඔන්න දැන් ඒකට සීනිත් දාලා ඕක හොඳට තව ටිකක් ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඕක හොඳට අතින් මේ කලවම් කරගන්න ඕන. බලමු මොකද්ද කරන්න හදන්නේ කියලා. ඔන්න ගත්තා. ඔන්න කලවම් කරනවා. ඔය තියෙන්නේ. ඔන්න හොඳට අතින් ඔය කැට ඉතුරු වෙන්නේ නැති වෙන්න හොඳට දියාරු වෙන්න ඕක හොඳට කලවම් කරගන්න ඕන. ඔන්න පොල් පිරි සීනි ඊට පස්සේ හාල් පිටි එකට කලවම් කරගෙන මිශ්‍රණයක් වගේ එකක් ඔන්න හදා ගන්නවා. දැන් තාච්චියේ පොල් කිරි ටිකක් පැහෙනවා. සීනි හාල් පිටි පොල් කිරි දාලා තවත් මිශ්‍රණයක් වගේ එකක් හදා ගන්නවා. මම ඔයාලට කියලා දෙන්නේ. දොදලක්
හරියටම හැඳි ගන්න විදිය මුල ඉඳලා ඒකින්ද දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් ඒ අතරේ රැයට කාලත් හිටපු ප්‍රතිත තාත්තා බත් කනවා අර පෙවුනනේ දැක්ක නේද? දැන් ඔන්න මේ විදිහට තවමත් අම්මාර කලවම් කරනවා. ඔය අපේ මස්සිනා. මේ ඉන්නේ පොඩි මස්සිනා. අර ඇතින් පේන්නේ. අපි දොදොල් නැති ගන්න තැනට කරුවල හින්දා පොඩි මස්සිනා එතෙන්ට ලයිට් එකක් දාන්න හදන්නේ. ෆයරින් කරනවා. නෑ ඉතින් අර අම්මා කලවම් කරගත්තු මිශ්‍රණය ඔන්න මේ විදිහට තාච්චියට දානවා. දැන් තමයි හොඳම වෙලාව. මේක මේ තාච්චියට දැම්මට පස්සේ කැටි ගහන්න පුළුවන්. සීනි තියෙනවා පොල් කිරි තියෙන හින්දා මේක තාච්චියට අල්ලන්න පුළුවන්. මේක තාච්චියට දාපු වෙලාවෙ ඉඳන් අර හැන්දෙන් නිතරම තාච්චිය හැඳි ගන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ. ඔන්න ඔය විදිහට තාච්චිය නිතරම හැඳි ගන්නවා. මොකද නැත්තම් කැටි ගහන්න පුළුවන්. දැන් දොදල් හැඳි ගන්න පටන් අරන් තියෙනවා. ඔය විදිහට නොනවත්වා හැඳි ගන්න ඕනේ. ඉතින් මාරුවෙන් මාරුවට දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳලා නොනවත්වා හැඳි ගන්න. ඔන්න අර හයි කරපු හෝල්ඩරෙන් ලයිට් එක දැම්මා. දැන් හොඳට එළියයි. දැන් දොදල් හැඳි ගන්න තැනට හොඳට එළියයි. දැන් ලස්සනට ඔයාලට වීඩියෝ එක පේනවා. ඔන්න ඔය විදිහට ඉතින් හැඳි ගන්න ඕන. හැඳි රස්නෙයි. ඒකින්ද ලිපවටේ කැරකි කැරකි තමයි මේ වැඩේ කරන්න ඕන. ඔන්න අම්මා මේ කරන්නේ එයාට හිතිලා මේකේ ප්‍රමාණය මදි කියලා. ආල් පිටි මදි කියලා. මදි කියලා හිතිච්ච හින්දා එයා පොල් පිටි ටිකට පාන් පිටි ටිකක් දාලා පාන් පිටි ටික අර විදිහට කලවම් කරගන්නවා. කලවම් කරගෙන කරන්නේ මොකද්ද කියලායි බලමුකෝ. අන්න ඒකත් ගෙනහිල්ලා දැම්මා අර තාච්චියට. තාච්චියටම දාලා දැන් හැඳි ගන්නවා. ඔය හැඳි ගන්න මගේ පොඩි මස්සිනා. එයාත් ඇවිල්ලා දැන් අපිට උදව් වෙන්න. දැන් මේක හොඳට හැඳි ගන්න තමයි තියෙන්නේ. මේක හැඳි ගාවේ නැත්තම් දොදල සම්පූර්ණව අවුල් යනවා. තාච්චියට අල්ලනවා, කර වෙනවා. ඒ වගේ ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ඒකින්ද මේක හැඳි ගන්න අනිවාර්යෙන් 4-5 දිනක් ඉන්න ඕන. ඔන්න දැන් මාමා හැඳි ගන්නවා. ඉතින් මම හැඳි ගන්න වෙලාව නම් ඔයාලට පෙන්වන්න විදියක් නෑ. මේ තියෙන්නේ. මේ තියෙන්නේ දොදොල් නැති කරද්දී දොදලක අර කළු පාට ගතියක් තියෙන්නේ. අන්නේ කළු පාට ගතිය ගන්න මෙන්න මේවයි. මේ තියෙන්නේ සීනි. මේ සීනි මේ භාජනයකට දාලා ලිපේ රත් කරනවා. මේකට වතුර දානවා. වතුර දාලා රත් කරපුවාම මේක බලන්න හොඳට හැදිලා රත් කරනකොට මේක පැණි උණු වෙනවා. උණු වෙච්ච පැණි ටිකට මොකද වෙන්නේ බලන්න. ඔන්න බලන්න තව චූට්ටක් ඉස්සරහට යනකොට. යනකොට ඔන්න වතුර දානවා. ටිකක් වෙලා යනකොට මේක හොඳට කළු වෙනවා. පැණි උණු වෙලා පැණි කළු වෙනවා. අන්නේ කළු වෙච්ච ඒ කළු වෙච්ච පැණි ටික අර දොදොල් හැඳි ගන්න භාජනයට දාලා කාලා තමයි අපි කළු දොදොල් හදාගන්නේ. ඔන්න බලන්න දැන් සීනි ටික තරමක් උණු වෙලා තියෙනවා. තාමත් රත් වෙන්න ඕනේ. මේක පැණි ගන්නට මේ ඔන්න අපේ මාමා තවත් පොල් ටිකක් ගන්නවා. මොකද අපේ පොල් කිරි මදි වෙන පාටක් තමයි තියෙන්නේ. ඒකින්ද ඔන්න තවත් පොල් කිරියක් ගාලා අන්න අර කළු වෙන්න උරු කරගත්තු පැණි එක උණු කරගත්තු පැණි එක අන්න තාච්චියට දැම්මා. තාච්චියට දාලා දැන් හොඳට කාල ගන්නවා. දැන් මුළු දොදලම තාච්චියම සුදු පාට තිබ්බ ගතිය නැතුව ගිහිල්ලා සම්පූර්ණව කළු පාටයි. දැන් ඔන්න සීනි පැණිත් දාලා තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ මේක හැඳි ගන්න තමයි. ඔන්න තාමත් ඉතින් හැඳි ගන්නවා. ඔන්න මාරු කර ගන්නවා. මාරු කරගෙන හැඳි ගන්න ඔන්න කොයි වෙලාවකවත් තාච්චිය හැඳි ගන්න නැතුව තියන්න බෑ. තාච්චිය වටේට ගෑවෙනෙව්වත් අර පත්තෙන් අරගෙන තාච්චිය ඇතුළට දාන්න ඕනේ නැත්නම් ඒවා කර වෙනවා. අපි අර බුල්ටෝ කියලා පොඩි කාලේ කාලා තියෙනවනේ කෑමක්. අන්න ඒක වගේ හයි වෙනවා මේක හැඳි ගන්න බැරි වුණොත් තැන් වලින් ඇල්ලුවොත්. ඔන්න ඉතින් දැන් ඉතින් දිගටම හැඳි ගන්න ඒවා තමයි තියෙන්නේ. ඔන්න තවත් එකක්. මේ තියෙන්නේ සූදුරු වැට. මේ සූදුරු වැට ටික හොඳට කබලේ බැද ගන්නවා. මේ පැත්තෙන් බැදෙන්නේ රට කජු. රට කජු ටිකක් බැද ගන්නවා. මේ දොදල රස කරන්න දාන දේවල් තමයි අන්න බලන්න දොදල දැන් කොහොමද පාට ගන්න අම්මා එකට දැම්මේ මොනවද දන්නවද? වැනිලා දැම්මේ වැනිලා. වැනිලා ටිකකුත් දානවා. ඒකේ සුවඳ රසය වැඩි වෙන්න තමයි වැනිලා බොහොම ස්වල්පයක් වැනිලා ඒ යන් දෙකක් විතර මේකට එකතු කර ගන්නවා. දැන් දොදල පොඩ්ඩක්
ඝනකම් ගතියකට ඇවිල්ලා තියෙනවා ඔයාලට පේනවා නේද? අන්න ඔය කරන්නේ අර මේ මොනවද බැදගත්තු රටකජු ටික අම්මා තලනවා. ඔන්න අපේ ලැසියත් ඇවිල්ලා ඔයාලා දන්නවනේ ලැසියත් ඇවිල්ලා දුදුල් හැඳි ගාම බලන්න. ඔන්න රටකජු ටික පොතු අරිනවනේ. ඉස්සෙල්ලා දැක්කේ අර රටකජු තලනවා නෙමෙයි අර සූදුරු වැඩ ටික තලන එක. ඔන්න දැන් රටකජු ටික පොතු අරින්න තමයි හදන්නේ. ওই විදිහට කරලා පොතු අරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි වෙන විදිහකට රටකජු ටික අතින් පිළිකවරේ අයින් කරලා පොතු ඇරියා. පොතු ඇරලා ඔන්න රටකජු ටිකත් කොහොම හරි පොතු අරගත්තා. දොදොල් ඇඳි ගාලා මට නම් හොඳටම මහන්සි. ඒකින්ද ඉතින් මම ඕම් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා මේ අයිස්ක්‍රීම් ටිකක් කනවා. දාඩිය දාලා තියන්නේ පේනව නේද? මේ ඔන්න අම්මා රටකජු ටික තලනවා. මං කිව්වේ ඉස්සෙල්ලා ඔන්න අර බැදගත්තු රටකජු ටික ඔන්න තලනවා. හීනියට වෙන්න වාදනයකට දාලා තලනවා. ඔයාලත් දොදොලක් ඇඳි ගන්නවා නම් මේ කියන විදිහටම කරගන්න. මේකේ වැඩිදුර විස්තර මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ප්‍රමාණිනුත් එක්ක අහලා ඒක ඔයාලා බලන්න. අන්න ඒ තලාගත්තු රටකජු ටික අපේ දොදොල් හැඳි ගාන දොදොල් තාච්චියට දානවා. ඒක දාද්දිත් දැන් ඔයාලට පේනව නේද පොඩ්ඩක් මගේ ශක්තිය දාලා හැඳි ගන්න ඕනේ. ඒ කියන්නේ මේක දැන් හොඳට හයි වෙලා තියෙන්නේ. මේක මේ නිකන් හිමීට හැඳි ගන්න බෑ. දැන් පොඩ්ඩක් මේකට ශක්තිය ඕනේ. දැන් ලිපේ ගින්දරත් පොඩ්ඩක් අඩු කරලා තිබ්බේ. මොකද ගින්දර වැඩි වුණොත් මේක ඉක්මනට හයි වෙනවා. ඒකින්ද ගින්දර පොඩ්ඩක් අඩු කරලා තියෙන ඉස්සෙල්ලා වගේ ගිනි ගොඩක් ඇවිදින්නේ නැහැ වලට පේනවනේ. අන්න අම්මා ඒකට දැම්මා මොනවද දැම්මේ? ඔය දැම්මේ සව්වට ටිකකුත් ඔන්න ඒකට ඉස්සා. ඒ තාච්චියට. ඔය විදිහට දැන් දොදල දිගටම හැඳි ගාගෙන යනවා. අර මේ වෙනකොට අපේ දොදල හැඳි ගෑවිලා ගොඩක් දුරට ඉවරයි. මේ තියෙන්නේ හැඳි ගාපු දොදල බාණ්ඩ ලෑස්ති කරපු භාජනය. ඔන්න අපි දොදල තාච්චිය පිටින් උස්සගෙන ආව ප්‍රවේශම. උස්සගෙන ඇවිල්ලා දැන් කරන්න හදන්නේ හිමින් සීරුව මේ භාජනයට මේක දාගන්න ඕන. අත පුච්ච ගන්නේ නැතුව පරිස්සමට කරන්න ඕන වැඩක් මේක. දැන් මේක හරිම රස්නේ. ගේ වැටුනොත් ඇලිලා හිටිනවා. ඒ තරම් රස්නේ. තෙල් අනම්මනම් කුණු වෙලා තියෙන්නේ පැහිලා තියෙන්නේ තාම නටනවා තාච්චිය වලට පේනව නේද? දැන් ඉතින් මේක ඊටාම් ප්‍රවේශමෙන් ඔන්න බලන්නු. හරිම ප්‍රවේශමෙන් අන්න අර TCට දාගන්න ඕන ටිකක් දැම්මා. හරිම ප්‍රවේශමෙන් තමයි ඔය වැඩේ කරන්න ඕන. මම ඔයාලට කියනවා දුදුල් ඇඳි දානවා නම් අතපය පුච්ච ගන්න එපා. ඇඳි දානකොට අර බුබුලු උඩ ගිහිල්ලා වෙලාවකට ඇඟට ඉහෙනවා. එහෙනම් ඇඟට වුණාම පිච්චෙනවා. පුච්ච ගන්න එපා. බොහොම පරිස්සමට කරන්න රස කෑමක් වගේම හරිම අමාරුයි හදාගන්න. ඉතින් හරිම අවදානමක් කරගෙන හිමීට ඉතින් කරගන්න ඕනේ ඉවසීමෙන් කරගන්න ඕනේ වැඩක්. ඔන්න දැන් මේ දුදොල් ටික ඔන්න ඔය විදිහට මේ ඒ ට්‍රේ එකට බා ගන්න. ඔය ට්‍රේ එක මදි වෙනවා. ඊට පස්සේ වන්න අපි තවත් ට්‍රේ එකක් ගන්නවා ඉස්සරහට. ට්‍රේ දෙකකට තමයි අපිට මේක බා ගන්න තියෙන්නේ. ඔන්න තියෙන්නේ. මම බාලා ඒ ට්‍රේ එක පිරුණාට පස්සේ ඒක මට්ටම් කරගන්නවා. ඔන්න ඉතින් අර දොදොල් හැඳි දාපු හැන්ද පොඩ්ඩක් මං ඉතින් ඒක රස බලනවා. ඒක තියෙන වල ඉතින් හරිම රසයි. තාම රස්නේ. අන්න ට්‍රේ දෙකකට ඔන්න ඔය විදිහට දාගන්නවා. ඕක දැන් වේලෙන්න ඕනේ. ඔක ටිකක් නිමුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා ඔක තීරු කපන්න. මෙහෙම දාලා දවසක් විතර අද රෑ හැදුවා නම් හෙට උදේට වගේ තමයි මේක තීරු කපන්න පුළුවන් වෙන්නේ. මම බලන්නකෝ ඈ. මම ඉස්සරහට පෙන්නන්නම්කෝ. අපි ඔන්න උදේ අම්මා ඒකේ තීරු කපලා තියෙනවා. ඔන්න ඒ වගේ කපන තීරු තවත් චූටි කෑලි වලට කපලා තමයි අපි ඉතින් කන්නේ. ඔන්න ඔහොම තමයි ඉතින් දොදල හැඳි ගාලා අවසන් වුනේ. ඔය දොදල අර ඔය උඩ සව් ඇට තියෙන්නේ. අර ට්‍රේ එකට දාලා අන්තිමට උඩටත් අහපහු සව් ඇට ටිකක් ඉහෙනවා. ඒ ඉහපු සව් ඇට තමයි සුදු පාටට ලස්සන. ඕකේ පොඩි තීරු කපලා අපිට කන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට පෙන්නුවේ අපේ ලොකු මස්සිනාට රට ඇරයි යන්න අම්මා හදපු දොදොල. දොදොල ඇඳි ගන්න හැටි මුල ඉඳන් අගට ඔයාලට කියලා දුන්නා. ඔයාලට පෙන්නුවා. දැන් ඔයාලටත් පුළුවන් මේ ක්‍රමයට මේ විදිහට මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන විස්තරෙත් බලාගෙන ඔයාලගේම කියලා දොදලා ඔයාලගේ උත්සව අවස්ථාවකට විශේෂ අවස්ථාවකට හැඳි ගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම කමෙන්ට් කරන්න. තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න කියලා මතක් කරනවා. අපේ JNC YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න කියලා ආරාධනාවත් එක්ක තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.